ඉතින් කොහොමද ඔයාලට අද මම ගෙනලා තියෙන ක්ලාස්රූම් මුද්දේ ලයිව් සීසන් 1 එකේ 9 10 කියන එපිසෝඩ් දෙක. ඉතින් ඔයාලා කලින් එපිසෝඩ් බලලා නැත්නම් ඒවත් මගේ channel එකේ ඇති. ඒවත් බලලා මේක බලන්න සෙට් වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් සීන් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ ක්ලාස් D එකේ ළමයින්ව. එයාලා මුහුදු වෙරළක් ළඟට වෙලා එයාලට ඉස්කෝලෙන් දුන්න බඩු ගැන කතා කර කර තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මතක ඇති 8 වෙනි එපිසෝඩ් එකේ අවසානයේදී මෙයාලගේ මිස්ලා සර්ලා මෙයාලට කියනවා ඔයාලගේ ස්පෙෂල් ටෙස්ට් එක පටන් ගත්තා කියලා. එයාලා කීවේ ඔයාලා මේ දූපතේ කණ්ඩායම් වශයෙන් දවස් 7ක් සර්වයිවල් වෙලා ඉන්න කියලා. ඉතින් ඒකට තමයි මේ බඩු ටික ඉස්කෝලෙන් දීලා තියෙන්නේ. ඒ සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්නන්නේ ක්ලාස් C එකේ රිවිව් එකයි ක්ලාස් A එකේ කත්සුරාගේයි. මෙයාලා දෙයක් ගැන කතා කරලා එතනින් යන්න යනවා. ඊට පස්සේ අහපුව අපිට පෙන්නන්නේ ක්ලාස් D එකේ ළමයින්ව. ඉතින් මෙයාලා නම් මෙතනදී කතා වෙන්නේ මේ දූපතේ දවස් 7ක් කොහොමද ඉන්නේ කියන එක ගැන. මේලායේ අමෝචිනම් කියන්නේ අපිට තාමත් මොහොතේ පීනන්න බාබිකියු දාන්න නිදහස තියෙනවා. ඒ වෙලාවේ හිරටනම් කියන්නේ අපිට ඉස්කෝලෙන් මේ පරීක්ෂණීය වෙනුවෙන් ලකුණු 300යි දීලා තියෙන්නේ. අපිට ඕන ආහාර බාබිකියු සඳහා මේවලන් ජලය ගන්න මේවා වියදම් කරන්න වෙනවා. ඒ වෙලාවේ අමෝචි අහනවා ඔයා මේවා ගන්නද යන්නේ? හිරටනම් කියන්නේ අපි මේ පරීක්ෂණ ඉවරෙද්දී ලකුණු ගොඩක් එකතු කරගත්තොත් ඒවා අපේ පන්තියේ ලකුණු වලට එකතු කරගන්න පුළුවන්. එහෙම කියලා හිරට කියන්නේ යාට ලකුණු අහිමි වෙන විදිහන් ගැන. එයා කියන්නේ පරිසරයේ දූෂණය වෙන විදිහට කටයුතු කිරීම, උදේසන රැස්වීම වලට නොපැමිණීම, වෙනත් පන්තියක රණ්ඩු ඇති කිරීම වගේ ඒවට මේ ලකුණු අඩු කරනවා කියලා. ඒ වෙලාවෙ මෙතන හිටපු කෙල්ලෙක් අහනවා අපිට ලකුණු එකතු කරගන්න විදිහ තියනවා නේද? ඒ වෙලාවේ ඉරට කියන්නේ ඔව් මේ දූපතේ එක එක ස්ථාන තියෙනවා. අපි ඒ ස්ථාන අයිති කරගත්තාම අපිට ලකුණු හම්බෙනවා. මේ වෙලාවේ කරුවිසාවනම් කියන්නේ හිරට අපිට සමහර දේවල් වලට ලකුණු වියදම් කරන්න වෙනවා. ඒතකොට එතන හිටපු යුකිමුරා කියලා කොල්ලෙක් කියන්නේ අපි පුළුවන් තරම් අපි ලකුණු වියදම් කරන එක අවම කරගන්න ඕනේ. ඒ වෙලාවේ කරුවිසාව කියනවා නෑ අපිට දෙයකට කරන්න වෙනවා. ඉතින් මේ කරුවිසාව කියන්නේ ගෑල් ළමයිට টොයිලට් යන්න තියෙන ප්‍රශ්නේ ගැන. මෙයාලට ඉස්කෝලෙන් টොයිලට් එකක් දීලා තමයි තියෙන්නේ. ඉතින් ඒ টොයිලට් එක වහන් තියෙන්නේ ඒ টොයිලට් එක හයි කරගෙන ඒකට උරයක් දාලා එයාලගේ වැඩේ කරගෙන ඒ උරේ යල්ලලා විසික් කරන්න. ඉතින් කරුවිසාවයි අනිත් ගෑල් ළමයිනෝ කියන්නේ එයාලට ඒක කරන්න අමාරුයි. ඒ වෙලාවේ හිරට කියනවා අපිට මිලදී ගන්න තියෙන බඩු ලිස්ට් එකේ අපිට টොයිලට් එකකුත් මිලදී ගත්ත හැකි. එතකොට ගෑල් ළමයි නම් කියන්නේ අපි එහෙනම් අනිවාර්යෙන් මේ টොයිලට් එක ගන්න ඕනේ. ඒ වෙලාවේ අර යුකුමුරා කියන කොල්ලා කියන්නේ අපිට ඡන්දකින් තොරව එහෙම ලකුණු වියදම් ගන්න තීරණයක් ගන්න බෑ. එතකොට අනිත් කොල්ලොත් කියන්නේ එහෙනම් අපි ඡන්දයක් තියලා බලමු. ඒ වෙලාවේ එකෙක් කියන්නේ මේක තමයි අපේ පන්තියේ වැඩිපුර ලකුණු ටිකක් එකතු කරගන්න තියෙන අවස්ථාව. ඒ නිසා අපි টොයිලට් එකක් ගන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ යුකුමුරා කියන කොල්ලා කියන්නේ ගෑල් ළමයි හරිම හැංගීම් බරයි. අපි යාළගේ හැම ආසාවකටම ඉඩ දෙන්න ඕනේ නැහැ හිරට. අපිට පේනවා මේ টොයිලට් එක සම්බන්ධයෙන් කෙල්ලොයි කොල්ලොයි දෙපැත්තට බැන ගන්නවා. ඉතින් ඊළඟ සීන් එකේ අහපුව අපිට පෙන්නන්නේ ක්ලාස් D එක. මේ වෙලාවේ යාලා කැලේමැදින් ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ අයනකෝජි කියනවා සුදෝයි එකේ අපිට අඳුරක් ගන්න පුළුවන් ස්ථානයක් හොයාගෙන ගියා. එහෙම කියලා අයනකෝජි හොරිගිතාවෙන් අහනවා ඔයා විනෝද වෙනවද? හොරිගිතා නම් කියන්නේ මම මේ වගේ ප්‍රාථමික දේවල් වලට කැමති නෑ. විශේෂයෙන්ම අනිත් අයත් එක්ක ඉන්න වෙනවට. ඉතින් අපිට පේනවා ක්ලාස් D එක එක තැනක නැවතිලා පොඩ්ඩක් විවේක ගන්නවා. මේ වෙලාවෙත් මෙයාලා টොයිලට් එකේ ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ වෙලාවේ ඉරට කියන්නේ මෙයාලට ඉස්කෝලෙන් දීලා තියෙන টොයිලට් එක පාවිච්චි කරලා ගොඩක් සනීප ආරක්ෂක ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගෑල් ළමයිටත් අපි টොයිලට් එකක් ගන්න එකෙන් සාහනයක් හම්බෙයි. ඉතින් ඉරට මෙහෙම කිව්වම අනිත් පිරිමි ළමයිනොත් සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ ඉරට කියන්නේ අපි අපේ මූලික කඳවුර පීඩවන්න පුළුවන් හොඳ ප්‍රදේශයක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඉරට කියන්නේ මාත් එක්ක කවුද කඳවුරක් ගන්න හොඳ ප්‍රදේශයක් හොයන්න එන්නේ. ඉතින් අපිට වෙනවා ළමයි ටිකක් ඉරටත් එක්ක කඳවුර හොයන්න අත උස්සනවා. අපිට පේනවා හොරිගිතා අත උස්සන්නේ නැහැ කියලා. අයනකෝජි ඇයි කියලාදී හොරිගිතා නම් කියන්නේ මට බෑ. ඒත් මට පුදුම ඔයා ස්වෙච්චාවෙන් අත උස්සපු එක ගැන. ඉතින් අයනකෝජි නම් කියන්නේ අත ඉස්සුවේ නැත්තම් කැපිලා පේනවා. ඉතින් අපිට වෙනවා මෙතන 9 දිනක් අත් උස්සලා තමයි ඉන්නේ. ඒ වෙලාවේ හිරට කියනවා අපි තුන බෙදලා ප්‍රදේශය හොයන්න යමු. ඉතින් ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ කොෙන්ජි ටාසන් වගේ ගස් උඩින් පැන යන සීන් එකක්. ඉතින් මුල් නම් මේ ගස් උඩින් යන එක හොඳට පුරුදුයි වගේ. ඉතින් අපිට පේනවා එයාලත් එක්ක අයනකෝජි සකුරයිත් එනවා. පේන විදිහට අයනකෝජි සකුරයි කොෙන්ජි තමයි එයාලගේ කණ්ඩායමේ 3 දෙනා. ඉතින් මෙයාලා යන්නේ හිරට කියව විදිහට මෙයාලයි කඳවුර ගහන්න ස්ථානයක් හොයාගෙන. ඉතින් අපිට පේනවා කොෙන්ජි ගස් උඩින් එන වේගෙන් පැන ඉස්සරහට යනවා. අයනකෝජිත් මේ වෙලාවේ කොෙන්ජිට කතා කරලා කියන්නේ කොෙන්ජි වේගෙන් යන්න එපා. කොෙන්ජි නයි ඒක අහන්න නැතුව වේගෙන්ම අත උඩින් පැන යන්න යනවා. ඉතින් අපිට පේනවා අයනකෝජිටයි සකුරටයි කොෙන්ජිව මගේ ඇරලා. කොහොම හරි අයනකෝජි සකුර ඇවිල්ලා තියෙන ගුහාවක් ළඟට. මේ වෙලාවේ සකුර අයනකෝජින් අහනවා මේක ස්ථානයක් වෙන්න පුළුවන්ද? ඒත් එක්කම අපිට සබසිරාමිස් පරීක්ෂණයට කලින් කියපු දෙයක් ගැන පෙන්නනවා. ඉතින් සබසිරාමිස් කියන්නේ මේ දූපතේ ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඒ ස්ථාන ඔයාලා අයිති කරගත්තාම ඔයාලට ලකුණු හම්බෙනවා. හැබැයි මේ හම්බෙන ලකුණු ඔයාලට මේ පරීක්ෂණයේ අතුරුදුරදී වියදම් කරන්න බෑ. ඒවා පරීක්ෂණයේ අවසානයේදී ඔයාලගේ පන්තියේ ලකුණු වලට එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්ථානේ අයිති කරගන්න බලය තියෙන්නේ ඔයාලගේ කණ්ඩායමේ නායකයාට විතරයි. ඒ වෙලාවේ හිරට අහන මොකක් නායකයාට විතරයි?
ඉතින් සබසිරාමි සෝ කියලා කී කාඩ් එකක් පෙන්නලා මෙයාට කියන්නේ මේ කී කාඩ් එක ඔයාලගේ කණ්ඩායම් වල නායකයන්ට අපි දෙනවා. මේ කී කාඩ් එක පාවිච්චි කරලා විතරයි ඔයාලට ඒ ස්ථානය අයිති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලා නම් කරපු නායකයව ඔයාලට නීති අනුකූල හේතුවක් නැතුව වෙනස් කරන්නත් බෑ. එහෙම කියලා සබසිරාමි සයිට් කියන්නේ අපි අන්තිම දවසේ ළමයි ඔක්කොම මේ ඉස්සරහට ගන්නවා. එහෙම කියලා අපි ළමයින්ට කියනවා අනිත් කණ්ඩායම් වල නායකයන්ව ගෙස් කරන්න කියලා. ඉතින් ඔයාලා අනිත් කණ්ඩායම් දෙකේ නායකයව හරියට අඳුරගත්තොත් ඔයාලට ලකුණු 50ක් හම්බ වෙනවා. හැබැයි ඔයාලා ගෙස් එක වැරදුනොත් ඔයාලට ලකුණු 50ක් අහිමි වෙනවා. ඉතින් අහපව අපිට සකුරාවේ අයනකෝජිවයි පෙන්නනවා. ඉතින් සකුරාර ගුහාව පැත්තට යන්න ආරද්දිම අයනකෝජි එයාගේ අතින් ඇදලා සකුරාව එයාගේ පැත්තට ගන්නවා. ඉතින් අයනකෝජි එහෙම අරගත්තේ ඒ ගුහාවෙන් එළියට එන කත්සුරාගේ තව කොල්ලෙකුයි දැකලා. ඉතින් අපිට වෙනවා සබසිරාමිස් නායකයන්ට විතරක් දෙනවා කිය කී කාඩ් එකත් කත්සුරාගේ අතේ තියෙනවා. ඉතින් සමහර විට ඒ පන්ති කණ්ඩායමේ නායකයා කත්සුරාගේ වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ අනිත් කොල්ලත් ගුහාවෙන් එළියට ආවට පස්සේ කත්සුරාගේ ඒ කොල්ලට කියන්නේ අපි කතා කරද්දි බව පරිස්සම් වෙන්න ඕනේ. අපි සුළු වැරදි බව අඩු කරගන්න ඕනේ. එහෙම කියලා කස්තුරාගේ අයිත් කියන්නේ අපි නැංගුරන් දාන්න කලින් දූපතවතේ වටයක් බෝට්ටුවකින් ගියා. ඒ වෙලාවේ මට පේුණා වනාන්තරයේ කපලා තියෙන මාර්ග වගේක්. ඉතින් මුන් මෙහෙම කතා කර කර ඉද්දිම කස්තුරාගේට සද්දයක් එනවා. ඉතින් කස්තුරාගේ යහිකෝ කියන කොල්ලටත් ඔහම නවතින්න කියලා සද්ද මොකද්ද කියලා බලන්න යනවා. ඉතින් අයනගෝජී සකුරයිත් එතනමයි හැංගිලා ඉන්නේ. ඉතින් කස්තුරාගේ එතෙන් ඇවිල්ලා පඳුර අයින් කරලා බලනවා. හැබැයි කවුරුවත් එතන පේන්නේ නැහැ. ඉතින් කස්තුරාගේ බලලා තින්නේ සකුරයි අයනගෝජී ඉන්න පඳුර නෙමෙයි වෙන පඳුරක්. ඉතින් එහෙම බලලා ඒ දෙන්නම එතනින් යන්න යනවා. ඉතින් ඒගොල්ලෝ ගියාට පස්සේ අයනගෝජි සකුරායි කඩත් අතහැරලා කියන්නේ එයාලා ළඟටම ආවා. ඉතින් ඔච්චර වෙලා අයනගෝජි සකුරායි කඩ අල්ලන්නේ හිටියේ අපිට වෙනවා සකුරා ලැජ්ජාවෙන් වගේ රතු වෙලා. ඉතින් ඒ වෙලාවේ අයනගෝජි යනවා සකුරා ඔයා හොඳින්ද? එතකොට සකුරා ලැජ්ජාවෙන් වගේ ඔව් මං හොඳින් කියලා කියනවා. ඉතින් අපිට වෙනවා අයනගෝජි සකුරායි අර ගුහාව ඇතුළට ගිහිල්ලා. ඉතින් අපිට වෙනවා ක්ලාස් 1 ඒ වෙනකොටත් ඒ ගුහාව අයිති කරගෙන කියලා. ඉතින් මේක දැකලා සකුරා අයනගෝජින් අහනවා මේකෙන් අදහස් කරන්නේ ක්ලාස් 1 නායකයාට තට්ට මිනිහා කියලාද? ඉතින් සකුරා මේ තට්ට මිනිහා කියන්නේ කස්සුරාගිට. ඉතින් සකුරා කියන්නේ ඒ කියන්නේ අපි වැදගත් රහසක් හොයාගෙන. අයනගෝජිත් කියන්නේ ඔව් අපි පස්සේ මේක හිරටට වාර්තා කරමු. ඊළඟ සීන් එකකට වෙන්නනේ අහපුව අයනගෝජි සකුරා එයාලා හිටපු තැනට ඇවිල්ලා. මේ වෙලාවේ එයාලා හොරිකිතත් එක්ක කතා කර කර තමයි ඉන්නේ. මේ වෙලාවේ හිරට පන්ති ඔක්කොම අයට කතා කරලා කියන්නේ සුබ ආරංචියක්. සුදෝයි එකේ ස්ථානයක් හොයාගෙන. ඉතින් අපිට පේනවා එදෙන්න වතුර පාරුවත් යන පට්ට ලස්සන පොට්ටයක් තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් හිරට කියන්නේ අපි මේක අයිති කරගත්තට පැය 8කට සැරයක් ආපුව අපි මේකේ අයිතිය අලුත් කරන්න ඕනේ. එහෙම අයිතිය අලුත් කරගන්න බැරි වුණොත් අනිත් පන්ති වල ළමයිට ඇවිල්ලා මේ පොට්ටේ අයිති කරගත්ත හැකි. ඉතින් එහෙම කියලා හිරට අහනවා හරි දැන් අපි අපේ පන්තියේ නායකයා විදියට තෝරගන්නේ කවුද? ඉතින් පන්තියේ අනිත් ළමයි නම් කියන්නේ හිරට ඔයා තමයි මේකට හරියන්නේ. ඒ වෙලාවේ කුෂ්ඩා ඉතින් ඇවිල්ලා කියන්නේ කට්ටිය පොඩ්ඩක් අහන්න. හිරටයි කරුවිසාවයි කියන්නේ අපේ පන්තියේ ගොඩක් කැපිලා පේන අය. ඉතින් අපි අනිත් පන්ති දෙකේ අය වැඩි අවධානය දෙන්නේ නැති එක්කෙනෙක් තමයි නායකයා විදියට පස් කරගන්න ඕනේ. ඉතින් මේ කුෂිලා කියන්නේ පරීක්ෂණයේ අවසානයේ තියෙනවානේ පන්තියේ නායකයන්ව ගෙස් කරන්න. ඉතින් එහෙම ගෙස් කරද්දී හිරට කරුවිසාව වගේ අය කැපිලා පේන හින්දා අනිත් පන්තියේ ළමයි එයාලා නායකයා විදියට හිතලා එයාලව ගෙස් කරයි කියලා. ඉතින් එහෙම කියලා කුෂිලා කියන්නේ හොරිකිතා තමයි නායකයාට හරියන්නේ. ඉතින් අපිට පේනවා හොරිකිතත් ඒකට කැමති වෙනවා. ඉතින් අපිට පේනවා හොරිකිතාර කී කාඩ් එක පාවිච්චි කරලා ඒ ස්ථානේ අයිති කරගන්නවා. ඉතින් අනිත් කණ්ඩායම් නායකයව දකින්නට අනිත් පන්තියේ ළමයිනොත් හොරිකිටා වටේ රවුමක් කැඩලා එයාව පේන්නේ නැති වෙන්න ආරක්ෂා කරගෙන තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඉකේ කියන්නේ අපිට මේකෙන් නාන ප්‍රශ්නේ වතුර බොන ප්‍රශ්නේ දෙකම විසඳුණා නේද? මොකද මෙතන ගඟක් තියෙනවනේ. හැබැයි අනිත් ළමයි නම් කියන්නේ මේකේ වතුර බොන්න පුළුවන්ද? මේ වගේ බැක්ටීරියා හැමක් තියෙන්න පුළුවන්. හැබැයි ඉකේ නම් කියන්නේ අවුලක් නැහැ අපිට මේවා බොන්න පුළුවන්. හැබැයි අනිත් ළමයි නම් කියන්නේ අපි මේක ගැන හිතන්න ඕනේ. මේ වෙලාවේ අනකොජි ඉකේ ගාවට වෙලා කියන්නේ ඉකේ ඔයාලට ගොඩක් අත්දැකීම් තියෙනවා නේද? මේ වෙලාවේ ඉකේ කියන්නේ ඔව් මම පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි එක කඳුරු බඳින කැලේට එනවා. ඒ හින්දා මට මේවා පුරුදුයි. මට මේ ගඟේ වතුර බොන එක කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිට වෙනවා ක්ලාස් D එකේ ළමයි ටික කූඩාරන් ටිකක් තඩවලා. ඉතින් මේ වෙලාවේ හිරට අයනකොජිද කතා කරලා කියනවා අයනකොජි අපිට කළුවර වැටෙන්න කලින් අතු ටිකක් හොයාගන්න ඕනේ ගිනි අවුලන්න. අයනකොජි කියනවා හරි මං ඒක කරන්නම්. හිරට ඒතකොට කියන්නේ තනියම අනේක ගොඩක් අනතුරුදායකයි. ඊට පස්සේ අයනකොජි මං එක්කෙනෙක් හොයාගන්නම් කියලා එතනින් යන්න යනවා. ඊට පස්සේ අයනකොජි හොරිකිතා ගාවට ඇවිල්ලා අහන්නේ ඔයා අපිට උදව් කරන්නවත් නෑ නේද නායකතුමනි? ඉතින් හොරිකිතා මට උදව් කරන්න හේතුවක් නෑ කියලා කූඩාරම ඇතුළට යන්න හදනවා. ඉතින් අයනකොජි අතු ටිකක් එකතු කරගන්න ඔයාට මට උදව් කරන්න පුළුවන් කියලා කිව්වත් හොරිකිතා එක ඇහුන්නේ නෑ වගේ කූඩාරම ඇතුළට යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අයනකොජි අතු එකතු කරගන්න යමෝචිවයි සකුරවයිත් එක්කන් ඇවිල්ලා. ඉතින් සකුර දර එකතු කරන අතරේ යමෝචි අයනකොජි කරට අත දාලා කියන්නේ අයනකොජි මම සකුරට කැමතියි වගේ. ඒ පස්සේ අයනකොජි යනවා ඒක නිසා ඔයා දර එකතු කරන්න ආවේ. ඉතින් ඊට පස්සේ අපිට වෙන්නවා මෙයාලා දර එකතු කරගෙන යනවා. මේ වෙලාවේ යමෝචි යනවා සකුරගෙන් සකුර ඔයාට ওই දර ටික බර නැද්ද? බර වැඩි නම් මං ওই ටිකත් අරන් යන්නම්.
හැබැයි සකුරා නම් මං හොඳින් කියලා කියනවා. ඉතින් මෙයාලා ඇවිදන් යද්දි අපිට වෙනවා සීපන්ති ඉබුකි කියන කෙල්ල ගහක් යට වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ ඉබුකිගේ මූණත් තුවාල වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ යමෝචි අහනවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් නම් අපි දීපන්ති ශිෂ්‍යයෝ අපේ කඳවුරට එන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ ඉබුකි කියන්නේ මම සීපන්තියේ. ඉතින් යමෝචි නම් කියන්නේ ඒත් අපිට ඔයාව මෙහෙම දාලා යන්න බෑ. ඔයාට පුළුවන් අපේ කඳවුරට එන්න. ඉතින් ඒ සීන් එක එතනින් කට් කරලා අහපුව අපිට වෙන්නන්නේ මෙයාලේ කඳවුර. ඉතින් මේ වෙලාවේ එකේ හැමෝටම ගිනි අවුලන හැටි පුරුදු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒකේ පොඩි කාලේදී අම්මයි තාත්තයි ඒක කැම්පින් ගිහින් තියෙන හින්දා ඒකේට මේවා ගැන හොඳට අත්දැකීම් තියෙනවා. ඒ වෙලාවේ කුෂිඩයි තව කෙල්ල වගේකුයි එයාලට කන්න පළතුරු තනන් ඇවිල්ලා කියලා අපිට පේනවා. මේ වෙලාවේ කුෂිදානවා එකේ මේ පළතුරු හොඳයිද? මේවාගේ නම් මොනවද? ඉතින් ඊගෙත් ඒ පළතුරු දිහා බලලා ඒ පළතුරු වල නමයි පළතුරු වල රසයයි කියන්න ගන්නවා. ඉතින් පන්ති ළමයි ඔක්කොම ඊකේට ඔයා නම් මාරණිකී කියා ප්‍රශංසා කරනවා. ඉතින් මේ වෙලාවේ හිරට පන්ති ළමයි ඔක්කොම කතා කරනවා. ඉතින් එහෙම කතා කරලා හිරට කියන්නේ යාළුවනේ අපිට මේ පරීක්ෂණය වෙනුවෙන් ලකුණු 300ක් හම්බෙලා තියෙනවා. අපි මේ පරීක්ෂණ ඉවරෙද්දී අඩුම ගානේ මේ ලකුණු 300න් ලකුණු 120ක්වත් ඉතුරු කරගන්න ඕනේ. ඒ වෙලාවේ අනිත් ළමයි අහනවා ඔයා කියන්නේ අපිට ලකුණු 180ක් වියදම් කරන්න කියලාද? ඉතින් හිරට කියන්නේ අපිට මේ දවස් හතර හරියන්න ආහාරයි ජලයයි ඕනේ. ඉතින් ඒව ටික ගන්න අපිට සාමාන්‍යයෙන් 180ක් විතර ලකුණු වැය වෙනවා. ඉතින් පරීක්ෂණයේ අවසානයේදී අපිට ලකුණු 120ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අපිට වෙනවා ළමයිනුත් ඒකට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට වෙනවා ඩී පන්තියේ ළමයි ටික සී පන්ති ඉබුයි ගැන කතා කර ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ අයනගොජි තිබුයි ගාවට ඇවිල්ලා කියන්නේ සමායන්න පරක් වුණාට දැන් ඔයාගෙන සාකච්ඡා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඉබුයි නම් කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. එයාලම වෙලවල දාවි. ඉතින් මේ වෙලාවේ කුෂිදා තිබුයි ගාවට ඇවිල්ලා ඉබුයිට පළතුරු වගේක් දෙනවා කන්න කියලා. ඉතින් මේ අතරතුර අපිට වෙනවා සුදෝ කොයින්ජී කියලා හයියෙන් කෑ ගහනවා. ඉතින් අනිත් ළමයිනුත් කොයින්ජී ගැන කතා කර ඉන්නවා අපිට පේනවා. ඊට පස්සේ කුෂිදාත් එතෙන්ට ඇවිල්ලා මොකද්ද උනේ කියලා අහනවා. ඉතින් යුකුමුරා කියන්නේ කොයින්ජී සනීප නැහැ කියලා අහපුව නැවට ගිහිල්ලා. එතකොට හිරට කියන්නේ ඒකෙන් අදහස් ගන්න අපිට ලකුණු 30ක් අහිමි වෙනවා කියලා. කවුරු හරි කෙනෙක් කහපුව නැවට යනවා නම් ඒ කෙනාට අදාළ කණ්ඩායමේ ලකුණු 30ක් කපා හරිනවා. ඉතින් අනිත් ළමයිනුත් ඔක්කොම කොයින්ජීට බයිනවා අපිට පේනවා. ඉතින් ඒ අතරතුර අපිට වෙනවා කොයින්ජී මූදෙන් පීලා නැවට ගිහිල්ලා හඳ දිහා බලාගෙන හඳ ලස්සනයි කියලා කියනවා. ඉතින් මෙතනින් 9 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් 10 වෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ වයිට් රූම් එකේ සීන් එකක්. ඉතින් මේ වෙලාවේ එක මිනිහෙක් කයනකෝජි ගාවට ඇවිල්ලා කියන්නේ කියෝටක බලේ තියාගෙන ඒක පාවිච්චි කරන්න බැරි වීම මෝඩයෙක්ගේ හැසිරීමක්. ඉතින් ඒ සීන් එක එතනින් කට් කරලා අපිට වෙන්නේ පරීක්ෂණයේ දෙවැනි දිනය. ඉතින් අපිට වෙනවා ක්ලාස් D එකේ හැම ළමයම මාළු අල්ලනවා කෑමු වෙනවා වගේ එක එක જાතිය වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ අපිට වෙන්නේ අයනකෝජිවයි හොරිකිතාවයි. ඉතින් මෙයාලා අනිත් කණ්ඩායම් වල ස්ථාන වලට ගිහිල්ලා ඒවා පරීක්ෂා කරන්න තමයි යන්නේ. ඉතින් මේ වෙලාවේ හොරිකිතා අයනකෝජිට කියනවා ඔයා මේ වගේ දෙයක් කරන්න ගත්ත එක පුදුමයි. ඉතින් අයනකෝජි නම් කියන්නේ මේකෙන් ඉම්මන්ට කාලය ගෙවා ගන්න පුළුවන්. ඒත් හොරිකිතා නම් කියන විදිහට හොරිකිතා නම් මේකට කැමති නෑ වගේ. ඉතින් ඊට පස්සේ අපිට වෙනවා අයනකෝජි හොරිකිතා ක්ලාස් B එකේ කට්ටිය කඳවුරු ගාන් ඉන්න ස්ථානයට යනවා. ඉතින් මේ වෙලාවේ ඉචිනෝසි මෙයාලට ක්ලාස් B එකේ කඳවුරේ තියෙන දේවල් ගැන පෙන්නනවා. ඉතින් ඉචිනෝසි හොරිකිතා සහ අයනකෝජි කතා කර ඉද්දි ඒ වෙලාවේ එතෙන්ට එක කොල්ලෙක් යනවා. ඒ වෙලාවේ කොල්ලා ඉචිනෝසින් අහනවා මට මොකක් හරි කරන්න වැඩක් තියෙනවද? ඒ වෙලාවේ ඉචිනෝසි එයාට එක තැනක් පෙන්නලා ඔයාට පුළුවන් හිරෝටටයි අනිත් අයටයි අතෙන්ට ගිහලා උදව් කරන්න. ඊට පස්සේ අර කොල්ලත් හොඳයි කියලා එතනින් යන්න යනවා. ඒ වෙලාවේ හොරිකිතා අහනවා එයා පන්තියේ කට්ටියත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ වගේ නේද? ඒ වෙලාවේ ඉචිනෝසි කියන්නේ එයා අපේ පන්තියේ නෙමෙයි. එයාගේ නම කනේඩා. එයා සී පන්තියේ අයත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන සී පන්තියේ කණ්ඩායම එයාව එළියට දාලා. ඉතින් එහෙම කියලා ඉචිනෝසි මට පොඩි වැඩක් තියෙනවා කියලා එතනින් යන්න යනවා. පේන විදිහට D පන්තියට ඉබුකියාව වගේ B පන්තියටත් C පන්තියේ කොල්ලෙක් ඇවිල්ලා. ඉතින් ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ අයනකෝජි හොරිකිතයි අර ගුහාව තියෙන තැනට ගිහිල්ලා. ආලින් කස්සුරාගේ ඇත්ත එක්ක හිටපු අනිත් කොල්ලා එළියට ආව ගුහාව. ඉතින් මේ වෙලාවේ ඒ දෙන්න එතන හැංගිලා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් හොරිකිතා හැංගිලා බලාගෙන ඉඳලා කියන්නේ මට වැඩි දෙයක් එතන පේන්නේ නැහැ. ඊට පස්සේ අයනකෝජි කියන්නේ එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ඒත් හොරිකිතා නම් ඒකට කැමති නෑ වගේ. ඊට පස්සේ අයනකෝජි කියන්නේ උන් ඒ පන්ති උන් කියලා අපි උන්ට බය වෙන්න ඕනේ නැහැ. එහෙම කියලා අයනකෝජි හොරිකිතයි ගුහාව ඉස්සරහට යනවා. ඉතින් ඒ වෙලාවේ එතන හිටපු කොල්ලෙක් අහනවා ඔයාලා මොනවද මෙතන කරන්නේ? හොරිකිතා කියන්නේ අපි ආවේ ඔයාලගේ ස්ථානේ පරීක්ෂා කරන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඊට පස්සේ හොරිකිතා ගුහාව ඇතුළට යන්න ආරද්දී අර කොල්ල හොරිකිතාව නවත්තලා කියන්නේ ඔයාලා මෙතනින් එහාට යන්න බෑ. අපි මේ ගුහාව අයිති කරගෙන තියෙන්නේ. මේක ක්ලාස් A එකට අයිති දේවලක්. ඒතකොට හොරිකිතා කියන්නේ ඔයාලා මේ ස්ථානේ අයිති කරගෙන තිබ්බට මෙතෙන්ට ඇතුල් වෙන්න බෑ කියලා නීතියක් නෑනේ. ඔයාලා අයිති කරගෙන තියෙන දේ අපිට අයිති කරගන්න විදියක් නැහැ. හැබැයි අපිට ඇතුලේ තියෙන දේ බලන්න අයිතියක් තියෙනවා. ඒන විදිහට ඔයාලා තමයි නීති කඩ කරන අය. ඊට පස්සේ අපිට වෙන්නනවා කස්සුරාගේ ගුහාව ඇතුළේ ඉඳලා එළියට එනවා. ඊට පස්සේ හොරිකිතා කස්සුරාගේටත් කියනවා මට ඇතුලේ තියෙන දේ බලන්න ඕනේ. ඒක කොහෙන්ම නීති රීති වලට පණ හැනි නෑනේ. ඊට පස්සේ කස්සුරා කියන්නේ යන්න ගිහින් බලන්න. හැබැයි ප්‍රතිවිපාක වලට සූදානම් වෙලා ඉන්න. ඒක පන්තියක් ස්ථානයක් අත්පත් කරගත්තට පස්සේ යාලා පරීක්ෂණ ඉවර වෙනකම් මේ ස්ථානය ආරක්ෂා කරනවා.
ඔයාලා මේ නීතිය කඩන්න ගියොත් එහෙම මෙතන යුද්ධයක් ඇති වේවි. ඒත් එක්කම අපිට වෙනවා අය පන්තියේ ළමයි වගේ පොල් වර්ගෙන අයනකෝඩිය හොරගිතයි පිටිපස්සේ ඊට ගන්නවා. ඉතින් ඊළඟ සීන් අපිට වෙන්නන්නේ අයනකෝඩිය හොරගිතයි ක්ලාස් C එකේ අය ඉන්න ස්ථානයටත් ගිහිල්ලා. ඉතින් මේ වෙලාව අපිට වෙනවා ක්ලාස් C එකේ උන්න සම්පූර්ණ ආතල් එකේ තමයි එතෙන්ට වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි යාලා කිසිම ඩිසිප්ලින් එකක් නැති විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් මේක දැකලා හොරගිතත් කන්ෆියුස් වෙනවා. ඒ වෙලාවේ මෙතෙන්ට කොල්ලෙක් ඇවිල්ලා කියනවා රිවෙන්ට ඔයාලා හම්බෙන්න ඕනේ කීවා. මේ වෙලාවේ හොරගිත අහනවා රිවෙන්ගෙන් ඔයා නම් හොඳ ජීවිතයක් ගත කරනවා වගේ නේද? ඊට පස්සේ රිවෙන් කියන්නේ ඔව් අපි කොහොමද මෙතෙන්ට ආවේ ගිම්හාන් නිවාඩුව ගත කරන්නනේ. මේ වෙලාවේ හොරගිතා කියනවා නායකයා අදක්ෂ වුණාම රිදෙන්නේ එයාට පාලින් ඉන්න අයට. මේ වෙලාවේ රිවෙන් කියනවා ලකුණු 100ක් 200ක් වෙනින් මුළු දවසම බඩේ ඉන්නේ උන් ගැන දැනෙද්දිත් මට දුක හිතෙනවා. මේක තමයි මං කැමති විදිහ. ඊට පස්සේ හොරගිතත් ඔයා එහෙනම් කැමති දෙයක් කරගන්න කියලා එතනින් යන්න හදනවා. එහෙම යන්න හදලා හොරගිතා නැවතිලා අහනවා ඔයා ඉබුකිව දන්නව නේද? එයා දැන් ඉන්නේ අපේ පන්තියේ. එයාගේ මූණත් ඉදිමිලා තිබුණේ. එයාට මොකක්ද උනේ? ඒ වෙලාවේ රිවෙන් කියන්නේ පාලකෙක්ට අකීකරු සේවකයෙක් ඕනේ නැහැ. මම එයාට සුදුසු දඬුවම ලබා දුන්නා. ඊට පස්සේ හොරගිතා අහනවා ඔයාලා පළවෙනි දවසම ඔයාලට දීලා තිබ්බ ලකුණු ටික වේදම් කරා නේද? ඊට පස්සේ රිවෙනුත් කියන්නේ ඒක හරි. අපි අපිට දීලා තිබ්බ ඔක්කොම ලකුණු ටික වේදම් කරා. මේ වෙලාවේ ඇනකෝජි හිතනවා පරීක්ෂණයේ ලකුණු බින්දුව වුණා කියලා පන්තියේ ලකුණු ඉස්කෝලෙන් අඩු කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පන්තියේ කට්ටියටවත් දඬුවම් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාලා පරීක්ෂණේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඊට පස්සේ රිවෙන් හොරගිතාට කියන්නේ ඔය ඔක්කොම අමතක කරලා දාන්න. දැන් ඉන්න මාත් එක්ක සෙල්ලම් කරන්න. මං අපි දෙන්න වෙනුවෙන් විශේෂ කූඩාරමක් සූදානම් කරන්නම්. ඊට පස්සේ හොරගිතා අයනකෝජිට කියන්නේ අපි මෙතන යන් අයනකෝජි. මෙතන හිටියොත් මං නිකන් ලෙඩ වෙන එක විතරයි වෙන්නේ. එහෙම කියලා හොරගිතා එතනින් යන්න හදනවා. එහෙම යන්න හදද්දි රිවෙන් නම් කියන්නේ සුසුනේ ඔයාට ආයෙ එන්න ඕනේ කියලා හිතුන ඕන වෙලාවක මෙතෙන්ට එන්න. මං ඔයාට සුපිරි දිව්‍ය ලෝක රසයක් දෙන්නම්. ඉතින් මේක කිව්වා විතරයි අපිට වෙනවා හොරගිතාගේ මූණත් එක්ක අමුතු වෙනවා. ඉතින් ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ අයනකෝජි හොරගිතයි කැලේ මැදින් ඇවිදගෙන යනවා. මේ වෙලාවේ හොරගිතා අයනකෝජිට කියනවා විකාරයක් නේද? එයාට ඉස්සරහට කරන වැඩ ඔක්කොම පරිස්සමින් කරන්න වෙනවා. නැත්නම් එයාට සතියම්ම ඉන්න බැරි වෙයි. ඒ වෙලාවේ අයනකෝජි කියන්නේ එයාලා සතියෙම ඉන්න සැලසුම් කරලා නැහැ. ඊට පස්සේ හොරගිතා අහනවා ඔයා මොකද්ද කියන්නේ? ඊට පස්සේ අයනකෝජි කියන්නේ එයාලා කොෙන්ජි කරපු දේම කරයි. එයාලා ඔක්කොම ආතතිය දරා ගන්න බෑ කියලා හරි එයාලා රෙඩ වෙලා හරි කියලා ආපහු නැවටයයි. ඊට පස්සේ එයාට පුළුවන් එයාලගේ ගිම්හාන් නිවාඩුව පාඩුවේ ගත කරන්න. ඊට පස්සේ හොරගිතා අහන්නේ ඔයා කියන්නේ එයාලා මුලින් ඉඳන් පරීක්ෂණේ අතෑරියා කියලාද? ඊට පස්සේ අයනකෝජි කියන්නේ පරීක්ෂණේ කියන්නේ හැම වෙලාවෙම තෝරා ගැනීමක්. සමහරවිට රිව්වෙන්ගේ තෝරා ගැනීම හොඳ වෙන්න පුළුවන්. ඒතකොට හොරගිතා නම් කියන්නේ මට තේරෙන්නේ නැහැ මට ඒක තේරුම් ගන්න බෑ. ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ පරීක්ෂණේ 3 වෙනි දිනය. ඉතින් අපිට පේනවා කවුද මන්ද එක්කෙනෙක් කෙල්ලොන්ගේ කූඩාරම් අස්සට ගිහිල්ලා එතන තිබ්බ බෑග් එක බඩු වදිනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ උදේ වෙලා. ඉතින් අපිට වෙනවා හිරටත් උදේම නැගිටිනවා. ඒත් එක්කම අයනකෝජිත් නැගිටිනවා අපිට පෙන්නනවා. මේ වෙලාවේ හිරට අහන අයනකෝජි මං ඔයාව ඇහැරෙව්වද? එතකොට අයනකෝජි නම් කියන්නේ නෑ මෙතන මට නිදා ගන්න අමාරුයි. මගේ පස්සත් රිදෙනවා. ඉතින් ඊට පස්සේ අපිට වෙනවා දෙන්නම ගිහිල්ලා එතන තිබ්බ දියපාරෙන් එයාලගේ මූණවල් හොද ගන්නවා. ඊට පස්සේ අපිට වෙනවනේ පරීක්ෂණේ 4 වෙනි දිනය. අපිට පේනවා අයනකෝජි සකුරයි ගමනක් යනවා. මං හිතන්නේ මෙයාලත් යන්නේ අනිත් අය තැන් පරීක්ෂා කරන්න වෙන්න ඕනේ. මේ වෙලාවේ සකුර හතිදලා එනවා දැකලා අයනකෝජි යන්නේ ඔයාට විශ්වාස සකුර මාත් එක්ක යන්න ඕනේ කියලා. සකුර නම් ඔව් කියලා තමයි කියන්නේ. ඒ වෙලාවේ අයනකෝජි යනවා ඔයාට කමක් නැද්ද අනිත් අය අපි දෙන්නගෙන අමුතු විදියට කතා කරන්න ගත්තට. තෝරනම් කියන්නේ මට ඒක කොහොමන්ම අවුලන්නේ. කොහොමන් මට මේ ගමනේ එන්න හදද්දිම මට එපා වෙලා තිබ්බේ. මට යාළුවෝ කවුරුවත් නැහැ. හින්දා ගමනක් කොහොමන්ම විනෝද වෙන්නේ නැහැ. හැබැයි දැන් නම් මට මේ ගමන ආපු එක ගැන සතුටුයි. ඊට පස්සේ සකුර අයනකෝජි දිහා බලලා කියන්නේ මගේ කැමරාව තිබ්බනම් මට ඔයාගේ ලස්සන ෆොටෝ එකක් ගන්න තිබ්බා. ඊට පස්සේ අපිට වෙනවා අයනකෝජි සකුරයි බීපන්ති ඉජිනෝසේ බීපන්ති තව කොල්ලෙකුයි සීපන්ති රිව්වෙන්ලා හිටපු ස්ථානයේ ඉන්නවා. ඉතින් අපිට වෙනවා රිව්වෙන්ලා බඩු ටිකක් තස් කරගෙන එතනින් ගිහිල්ලා. ඉතින් මේ දෙගොල්ලත් කතා වෙන්නේ මේ සීපන්ති රිව්වෙන්ලා අයින් වෙච්ච එක ගැන. ඊට පස්සේ අයනකෝජි ඉජිනෝසෙන් අහනවා ඉජිනෝසේ මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. ඔයා කස්සුරාක් ගැන මොනවා හරි දන්නවද? ඉතින් මේ වෙලාවේ ඉජිනෝසේ සකේනාක් ගැනයි කස්සුරාක් ගැනයි දෙන්නගෙනම අයනකෝජිට කියනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ ඩීපන්ති කට්ටියේ කඳවුර. ඉතින් මේ වෙලාවේ එකේ හිරටට කියනවා මන් දැක්ක සීපන්ති කට්ටිය ඔක්කොම නැවට යනවා. ඒ වෙලාවේ කරුයිසා කියන්නේ එයාට දූපත් ජීවිතේ එපා වෙන්නේ නැති. ඉතින් මේ වෙලාවට පේනවා පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න ඉබුයි ගාවට කුෂිඩා ගිහිල්ලා ඉබුකි ඔයා නැවට යනවාද? ඉතින් එතකොට ඉබුකි නම් කියන්නේ මට යාළගේ මූණවත් බාන්න ඕනේ. ඉතින් අපිට වෙනවා සුදු තෙරින්ට එනවා. සුදුවට නම් මේ ඉබුයි ගැන සැකයි වගේ. සුදු ඉබුකින් අහනවා ඔයා මේ ගැන මොකක් හරි දන්නවද? එයාලා නැවට ගියපු එක ගැන. ඉතින් ඉබුකි නම් සුදුවටත් බැලලා එතනින් යන්න හදනවා. එහෙම යන්න හදද්දි සුදු ඉබුයි කරෙන් අල්ලා කියන්නේ ඔයා අපිට උදව් කරන්න ඕනේ. හැබැයි ඉබුකි නම් සුදුවට බයින් එක තමයි කරන්නේ. ඊට පස්සේ සුදු අහන්නේ ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? අපි ඔයාට උදව් කරා. ඒ ඔයාට අපිට උදව් කරන්න බැරි. එතකොට ඉබුකි නම් කියන්නේ මං ඔයාලගෙන් උදව් ඉල්ලේ නෑනේ. ඔයාලා තමයි උදව් කරන්න තීරණය කරේ. සුදුවට මල පැනලා ඉබුකිට ගහන්න යද්දිම හිරට ඇවිල්ලා ඒක විසඳනවා. ඊට පස්සේ අපිට වෙනන්නේ පරීක්ෂණයේ 5 වෙනි දිනය. ඉතින් මේ වෙලාව අපිට පේනවා උදේම කෙල්ල කොල්ලොන්ගේ කූඩාරම් ගාඩ වෙලා කට්ටිය නැගිටින්න. දැන් උදේ වෙලා තියෙන්නේ ඔක්කොම නැගිටින්න කියලා කෑ ගහනවා.
ඉතින් කට්ටිය නැගිටලා ඔළුව දාලා බාද්දි කෙල්ලෝ කියන හිරට අපිට නරක ආරංචියක් තියෙනවා. ඉතින් අපිට වෙනවා කොල්ලෝ ටිකත් ඔක්කොම එළියට ඇවිල්ලා. ඊට පස්සේ අර කෙල්ලෝ ටික කියනවා කඩුයිසාගේ යට ඇඳුම අතුරු දහන් වෙලා. අපේ කූඩාරන්ට වෙලා හොඳටම අඬනවා. කුෂිඩා යාව සනසනක මං ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ ඒකේ යනවා ඇයි ඉතින් ඔයාලා ඒකට අපිව සැක් කරන්නේ? ඊට පස්සේ අර කෙල්ලෝ ටික කියන්නේ ඔයාලයි කවුරුයි එක්කෙනෙක් තමයි ඊරයව හොරගම් කරලා තියෙන්නේ. ඒතකොට සුඩෝඩන් මල් පැනලා කියන්නේ ඒ අපි නෙමෙයි අර ඉබුගේ කෙල්ල වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙල්ලෝ ටික කියන්නේ කෙල්ලෝ කවදාවත් ඒ වගේ දේවල් හොරගම් කරන්නේ නැහැ. ඉතින් කොල්ලෝ ටිකත් ඉතිකොට අහන්නේ ඔයාලා කොහොමද අපි හොරගම් කරා කියලා හරියටම කියන්නේ. ඊට පස්සේ කෙල්ලෝ ටික කියන්නේ අපිට මේ වගේ යට ඇඳුම් හොරු ඉන්න තැන්වල කඳුරු ගහන් ඉන්න බෑ. ඊට පස්සේ හිරට ඉතින් දෙවිලා කියන්නේ කට්ටිය සංසුන් වෙන්න. ඔයාලා සාක්ෂි තියනවාද මේක හොරගම් කරේ කොල්ලෝ කියලා ඔප්පු කරන්න. එතකොට කෙල්ලෝ කියන්නේ ඒකට තමයි අපි ඔයාලා හොයාගෙන ආවේ. අපිට ඕනේ වැඩිකාරයා කවුද කියලා හොයාගන්න. ඉතින් කෙල්ලෝ කියන්නේ අපිට කොල්ලොන්ගේ බෑග් පරීක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ අපිට වෙනවා කොල්ලෝ ටික ඔක්කොම පොලිමක් කැල්ල එයාලගේ බෑග් ටික කෙල්ලොන්ට පෙන්නන්න අරගෙන එනවා. ඒ වෙලාවේ කොල්ලොත් බැන බැන තමයි ඉන්නේ. උංගාව කිසිම සාක්ෂියක් වන්නේ අපි හොරගම් කරාවත් කියලා කියන්නේ. අපිට පේනවා ඒකේ මේ වෙලාවේ යාගේ බෑග් එක දිහා බලාගෙන බය වෙලා වගේ ඉන්නවා. ආයනකෝජි මොකක්ද අවුල කියලාදී ඊකේ නම් කියන්නේ නෑ මුකුත් නෑ කියලා. ඉතින් යමුචිත් අහනවා ඊකේකින් උඹේව හොරගම් කරාද? ඒතකොට ඊකේ නම් කියන්නේ නෑ. උඹ මාව සැක් කරනවද? ඉතින් ඊට පස්සේ යමුචි බලෙන්ම වගේ මුගේ බෑග් එක අරගෙන බලනවා. බලද්දි මුගේ බෑග් එක ඇතුලේ තමයි කරුයිසාගේ අණ්ඩය ආයක තියෙන්නේ. එතකොට ඊකේ කියනවා මේවා මගේ බෑග් එකේ ඇතුලේ තිබ්බේ මං හොරගම් කරේ නෑ. ඊට පස්සේ ඊකේ අයනකෝජි කරෙන් අල්ලලා කියන්නේ අයනකෝජි ඔයා මාව විශ්වාස කරනවා නේද? ඉතින් අයනකෝජි කියන්නේ මේ තත්ත්වෙත් එක්ක ඔයා වැරදිකාරයා නෙමෙයි කියලා මට සාතික වෙන්න බෑ. එහෙම කියලා අයනකෝජි කියන්නේ ඒත් ඔයා ඇත්තටම වැරදිකාරයා නම් ඔයා මේ තරම් නොසලිකලමත් වෙන්නේ නෑ. ඉතින් අපිට පේනවා ඒකේ බය වෙලා වගේ යමුචි අයනකෝජි එක කතා කරන එක කෙල්ලෝ එහා පැත්තේ ඉඳගෙන බලාගෙන තමයි ඉන්නේ. අයනකෝජි අර කතාව කිව්වට පස්සේ යමුචි අහන්නේ ඔයා කියන්නේ කවුරු හරි හොරගම් කළා මේක ඊගේ බෑග් එක අස්සට දැම්මා කියලාද? එතකොට ඊගෙත් කියන්නේ ඔව් ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට වෙනවා ඉස්සරහින් සුදුත් මෙයාට කෑ ගහනවා ඉම්මන්ට එන්න කියලා. මොකද මුන් තුන් දෙනා මෙතන නැවතිලා ඉන්නේ. ඊට පස්සේ යමුචි අදරගත්ත කරුයිසාගේ අණ්ඩයායක ඊකේගේ අදර දීලා සුබ පැතුම් කියලා පොලිමේ ඉස්සරහට යන්න යනවා. ඊට පස්සේ ඊගෙත් අනේ මම මේවා හංගන්න තැනක් දන්නේ අයනකෝජි ඔයාම හංගන්න කියලා අයනකෝජිගේ අතර දෙනවා. අයනකෝජි එපා කියද්දි තමයි මූගේ අතර දෙන්නේ. එහෙම අතර දීලා ඌත් පොලිමේට යන්න යනවා. අයනකෝජි කරන්න දෙයක් නැතිකමට කරුයිසාගේ අණ්ඩයායක අයනකෝජි සාක්කුවට දාගන්නවා. ඉතින් අපිට වෙනවා කොල්ලොන්ගේ බෑග් ටික ඔක්කොම පරීක්ෂා කරලා ඉවරයි. ඉතින් හිරට කියනවා දැන් කොල්ලෝ ගාව කිසිම සාක්ෂියක් තිබ්බේ නැහැ. ඔයාලට පුළුවන් ද මෙයාලව මේකෙන් අයින් කරන්න. ඉතින් කෙල්ලෝ කියන්නේ කුපාඩිය එහෙන මෝඩයි. ඌ දන්නේ ඒවා කොහෙද තියාගන්නේ කියලා. ඉතින් කෙල්ලෝ ටික එකේ දිහා බලලා තමයි මෙහෙම කියන්නේ. මොකද ඔයාලට මතකයිනේ යමුචි එකේ අයනකෝජි කතා කර කර ආයේදී කෙල්ලෝ ටික බලාගෙන හිටියා. ඉතින් ඒකෙත් ඔයාලා ඕනනම් පරීක්ෂා කරලා බාන්න කියලා මෝඩයා වගේ සාක්කු දෙක පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ අයනකෝජි හිතනවා ඔය කතාව ඔය විදිහට අරන් ගියොත් නම් මම ඉවරයි. මොකද අයනකෝජිගේ සාක්කු වෙන දැන් අණ්ඩයයක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කෙල්ලෝ ටික හිරටගෙන් ඉල්ලනවා මෙයාලගේ සාක්කු පරීක්ෂා කරන්න කියලා. ඉතින් අපිට වෙනවා හිරටත් හැම කොල්ලගෙම සාක්කු පරීක්ෂා කරනවා. ඉතින් මේලා අයනකෝජි හිතනවා මේක තමයි වෙන්න තියෙන නරකම දේ. මේකෙන් බේරෙන්න කිසිම විදියක් නැහැ. අඩුම ගානේ ඇත්ත කියොත් ටිකක් හරි හොඳ වෙයි. ඉතින් අපිට වෙනවා හිරට අයනකෝජිගේ සාක්කු පරීක්ෂා කරනවා. මේලා හිරටත් තේරෙනවා අයනකෝජිගේ සාක්කුවේ මොකක් හරි තියෙනවා කියලා. හැබැයි හිරට නම් අයනකෝජිව අල්ලා දෙන්නේ නැතුව කෙල්ලොන්ට කියන්නේ අයනකෝජි ගාවත් ඒක නෑ. ඇත්තටම ඒව හොරගම් කරලා තියෙන්නේ කොල්ලෙක් නෙමෙයි. ඊට පස්සේ කෙල්ලොත් හරියනම් අපි ඔයාලා විශ්වාස ගන්නම් කියලා එතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ අපිට වෙන්නන්නේ අයනකෝජි හිරටව හම්බෙන්න එනවා. අයනකෝජි හිරට ගාට වෙලා කියන්නේ හිරට මඩවත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉතින් අපිට වෙනවා උන් දෙන්න වෙනම පැත්තකට ගිහිල්ලා කතා කරනවා. ඉතින් අයනකෝජි මේ වෙලාවේ හිරටගෙන් අහනවා ඇයි ඔයා මාව අල්ලලා දුන්නේ නැත්තේ? ඊට පස්සේ හිරට කියන්නේ මට එහෙම හිතුණා. ඒකේ යට ඇඳුමක් නේද? ඊට පස්සේ අයනකෝජි කියනවා ඔව්. ඊට පස්සේ හිරට අහනවා ඔයා ඒක හොරගම් කරාද? ඊට පස්සේ අයනකෝජි කියන්නේ නෑ මං කරේ නෑ. එතකොට හිරටත් කියන්නේ මං ඔයාව විශ්වාස කරනවා. මොකද ඔයා එහෙම කරන જાතිය කෙනෙක් නෙමෙයි කියලා මං දන්නවා. ඊට පස්සේ හිරට අයනකෝජිගෙන් අහනවා මං ඒ යට ඇඳුම තියාගත්තට කමක් නැද්ද? ඊට පස්සේ අයනකෝජිත් ඒක හිරටට දෙනවා. ඊට පස්සේ හිරට කියනවා වැරදිකාරයා කිව්වොත් මමනේ යහුවෙන්නේ. කමන්නේ මං එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් නේ. එහෙම කියලා හිරට ඒ අණ්ඩයායක බෑග් එක දාගන්නවා. ඊට පස්සේ හිරට අයත් කියන්නේ මං ඔයා වැරදිකාරයා නෙමෙයි කියලා විශ්වාස කරනවා අයනකෝජි. ඒකයි මං ඔයාව බේරගත්තේ. එහෙම කියලා හිරට අහන්නේ ඔයාට පුළුවන් ද ඇත්තම වැරදිකාරයා කවුද කියලා හොයාගන්න. ඉතින් අයනකෝජිත් වැරදිකාරයා හොයාගන්න කැමති වෙනවා. ඉතින් හිරට කියන්නේ ඔයා වැරදිකාරයා හොයාගත්ත ගමන් ඒ ගැන මුලින්ම මට කියන්න. ඉතින් මෙහෙම කියද්දී මේ එපිසෝඩ් එක මෙතන ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් උත් බලන්න ඕන නම් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න.